හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් එප්පාවල සමූපකාර සමිතියට අයත් භූමියක ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් ජනාධිපති අරමුදලින් මුදල් අවභාවිත කිරීමක් සිදු කර ඇති බවට චෝදනා කරමින් එප්පාවල විවිධ සේවා සමූපකාර සමිතියේ උපසභාපතිවරයා විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයට කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ ඔහු සඳහන් කර ඇත්තේ එම පැමිණිල්ලේ සඳහන් කරුණු අසත්‍ය ඉතාමත් සාවද්‍ය කරුණු බවයි. එමෙන්ම තවදුරටත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඉහත කරුණු සම්බන්ධයෙන් ඕනෑම පරීක්ෂණයකට මා සතුටින් ඉදිරිපත් වන අතර මෙවැනි ප්‍රචාරය යවා අසත්‍ය චෝදනා කරමින් කිසිදු වංචාවකට හෝ දූෂණයකට සම්බන්ධ නොමැති මා සම්බන්ධයෙන් කරන චරිත ඝාතන තරයේ හෙලා දකිමි යනුවෙන් සඳහන් කර ඇත. 2019 වසරේදී එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් එප්පාවල සමූපකාර සමිතියට අයත් භූමියක ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් ජනාධිපති අරමුදලින් රුපියල් 2.75 ලක්ෂයක මුදලක් අවභාවිත කිරීමක් සිදු කර ඇති බවට චෝදනා කරමින් එප්පාවල විවිධ සේවා සමූපකාර සමිතියේ උපසභාපතිවරයා විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයට පැමිණිල්ලක් සිදු කරනු ලැබුවා.